新世今朝见3000劫，不增不减，不歌不进，无挂牵。风过耳吹，散了执念，不争不辩，不言不语，坐山边。佛在菩提下拈花笑，佛在明镜前照尘嚣，佛在心头坐无纷扰，一呼一吸皆是道。新世今朝见3000劫，不增不减，不歌不进，无挂牵。风过耳吹，散了执念，不争不辩，不言不语，坐山边。佛在菩提下拈花笑，佛在明镜前。අයිබෝන් සුබ දවසක් ඔයාල හැමෝටම චීන යාළුවොත් එක්ක උදේවරුව ගත කරපු විදිහ මම ගිය සැරේ වීඩියෝ එකකින් ගෙනාවනේ. ඔන්න දැන් ඔයාලත් එක්ක බෙදාගන්නේ චීන යාළුවොත් එක්ක දවල්ට කෑම කාලා ඉවර වෙලා හවස් වරුව ගත කරපු විදිහ. වීඩියෝ එක ලස්සන නම් සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. මුලින්ම ප්ලෑන් කරගත්ත විදිහට අපි පන්සල් යන්න තමයි හදන්නේ. අපි පන්සල් දෙකකට යනවා. මුලින්ම යන්නේ බක්කුල සෑයට. බක්කුල සෑය අපිට ගොඩාක් ළඟයි. ඉතින් ඈත දුර ඈත ප්‍රදේශවලිනුත් වන්දනා නඩපවා මේ ලස්සන බක්කුල සෑය බලන්න එනවා. මෙතන ගිලන් භික්ෂූන් සඳහා රෝහලක් තියෙනවා. ඉතින් ඒකටත් දානමාන අපි පුළුවන් විදිහට දෙනවා. අපේ ගෙදර ඉඳලම විනාඩි 15කින් වගේ මේ බක්කුල සෑයට ළඟා වෙන්න පුළුවන්. ගොඩාක් දුර යන්න බෑ. මොකද හැමෝම මහන්සි වෙලානේ නේ. ඉතින් කැන්ඩිලාටත් මහන්සි, මහත්තයාටත් මහන්සි නිදි මරලා. ඉතින් ඒ නිසා බක්කුල සෑය තෝරගත්තා අපි. ඒ වගේමයි බක්කුල සෑය හරිම ලස්සනයි. හරිම ලස්සනයි. ඉතින් කැන්ඩිලා ආගමක් අදහන්නේ නැහැ. ඉතින් මුලින්ම අපි සිද්ධාස්ථානයකට යන්න හිතුවේ. ඉතින් අපි ආගමක් අදහනවනේ. ඉතින් අපේ දේවල් පෙන්වන්න, අපේ අනන්‍යතාවය, අපේ ආගම මෙහෙමයි. එහෙම කියලා පොඩි අයිඩියා එකක් දෙන්න. ඉතින් බක්කුල සෑය හොඳම නිදසුනක් වෙයි කියලා හිතුවා. ඒකේ හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. අවට වටපිටාව හරිම ලස්සන අලංකාර මෝස්තර වලින්, කැටයන් වලින්, ප්‍රතිමා වලින් නිර්මිතයි බක්කුල සෑය. ඒ වගේම සෑය වටේම ලස්සන ඇත් ගාලක් ඉන්නවා. ඉතින් හරිම ලස්සනයි ඒ ටික. ඒ වගේම චෛත්‍ය ඇතුළත් මම වෙන කොහෙන්වත් නොදකපු ආකාරයට තමයි චෛත්‍ය ඇතුලේ බෝගහක් වගේ නිර්මාණය කරලා, අහස වගේ පේන නිර්මාණය කරලා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් අපි හිතුවා කැන්ඩිලාව බක්කුල සෑයට එක්කන් යන්න ඕනේ කියලා. බක්කුල සෑය නිදන් කරලා තියෙන්නේ බක්කුල මහරහතන් වහන්සේගේ ධාතු. ඒ කියන්නේ බුද්ධ කාලයේ හිටපු නිරෝගීමත් භික්ෂූන් අතරින් අග තැන්පත් වුණු භික්ෂුව තමයි බක්කුල මහරහතන් වහන්සේ කියන්නේ. ඉතින් ලංකාවේ බක්කුල රහතන් වහන්සේ වෙනුවෙන්ම ඉදි කරපු මෙන්න මේ ලස්සන සෑයට අපි කැන්ඩිලාව එක්කගෙන ගියා. මං කිව්වනේ මේ චෛත්‍ය හරිම වෙනස් විදිහට අලංකාරවත්ව නිර්මාණය කරලා තියෙන කියලා. මේ චෛත්‍ය යට කොටස ඊට පස්සේ මෙහෙම පඩිපෙළක් දිගේම අපිට උඩට නැගලා ගිය හැකි. ඒ නැගලා ගියාට පස්සේ තමයි අලංකාරවත් උඩ ඒ ගර්භයේ හරිම ලස්සනට බෝගහක් නිර්මාණය කරලා ඒ කරුණු තැන්පත් කරලා ඉතින් හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. කැන්ඩිලා ආවේ වෙසක් දවස්වල. එතකොට අපි යන වෙලාවේ මුලින්ම මේ බක්කුල සෑය ලයිට් පත්තුනේ නැහැ. ඉතින් අපි එතනට ගිහිල්ලා වැඩ කරන අයත් එක්කලා කතා කරාම මේ කැන්ඩිලාව එක්කන් ආවේ මේ පොඩ්ඩක් මේක බලන්න කියලා. අනේ ඒගොල්ලන්ගේ වැඩ නවත්තලා දාලා අපිට ලයිට්ස් ටික පත්තු කරලා දුන්නා. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ චෙක් කරන්න අර වෙසක් එකට සැරසිලි කරන්න චෙක් කරන්න ලයිට්ස් ටික ඕෆ් කරලා තිබුණේ. මේ ඉතින් දැන් අර පිටරට කෙනෙක් මේ වගේ තැනකට ඇවිල්ලා වන්දනාමාන කරගන්න හිතාගෙන ඉන්නවා කියලා එයාලට කිව්වහම මේ ඉතින් අපි ලංකාව මිනිස්සු කොච්චර හොඳයිද කියලා මේ ටූරිස්ට්ලට කොච්චර සලකනවද කියලා නේද? ආගන්තුක සත්කාර
කොච්චර කරනවද කියලා අපිට ඒ වෙලාවේ දැනුණා. ඉතින් කැන්ඩිලට හරිම සතුටුයි. රහතන් වහන්සේලා බොහෝ පිරිසකගේ පිළිම මේ විදිහට අඹලා තියෙනවා. මේ ගහ හරිම තාත්විකයි, හරිම ස්වභාවික විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ ගහ උඩින් බැලුවහම අහස වගේ පේන නිර්මාණය කරලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. අපි සාමාන්‍යයෙන් පන්සලකට යනවනම් පැය 2මාරක් 3ක්වත් අඩුම ගානේ ඉන්නවා. අපි රැට ගියත් එහෙමයි. මොකද මේ වෙලා යනවනේ. ඉතින් යන්න ඕනේ. ඊට පස්සේ ගිහිල්ලා මල් පහන් සුවඳ මේවා මේ සකස ගන්න ඕනේ. ඊට පස්සේ බෝධිය නාවන්න ඕනේ. ඊට පස්සේ බෝධි පූජාව තියන්න ඕනේ. ඉතින් මේ දේවල් වලට ගියාම ගොඩක් වෙලා යනවා. හැබැයි අපි මේ කැන්ඩිලත් එක ගිය නිසා ගාතක් කිව්වෙත් නැහැ, මොනවත් නැහැ. අපි මේ අවට වටපිටාව බලලා මල් පහන් ඒක ටික පූජා කරලා ඊට පස්සේ ටක් ගාලා ආව වෙලාව නාස්ති කරන්නේ නැතුව. ඊට පස්සේ අපි යන්නේ තුම් බෝධියට. මගදී වඩේ බඩගින්නක් ආවා. ඊට පස්සේ ඉතින් අපි ගිහිල්ලා කට්ටියත් එක්කලා වඩේ කෑවා. බක්කුල සෑයට වඩා අපිට තුම්බෝධිය ටිකක් දුරයි. බක්කුල සෑයට විනාඩි 15න් යන්න පුළුවන්. තුම්බෝධියට යන්න ඇති විනාඩි 45ක් විතර යනවා. හැබැයි ඉතින් අපි මේ යන්නෙම තුම්බෝධියට. ඒ කියන්නේ ගොඩ වෙලාවට මාසෙකට දෙපාරක් නම් අනිවාර්යෙන්ම තුම්බෝධියට අපි යනවමයි. ඒ යන්නේත් ගොඩාක් වෙලාවට සෙනසුරාදා හවස. හවස කියන්නේ රෑ. මහත්තයාගේ වැඩ ටික ඉවර වෙලා 6ට විතර ගිහිල්ලා සමහර වෙලාවට 10 විතර වෙනවා අපි එතනින් එනකොටත්. ඉතින් ගොඩක් වෙලා අපි තුම්බෝධියේ රැඳෙනවා. කැන්ඩිලාට ඉතින් අත්දැකීමක් නැහැනේ පන්සල් ගිහිල්ලා. ඒ නිසා ඉතින් අපි එයාලගෙන් මොනවද ආස මල් කියලා පෙන්නලා අහලා අපි එයාලා ආස මල් අරන් දුන්නා. ඊට පස්සේ මම ගොඩක් වෙලාවට ආසයි වැටකිය මල් පූජා කරන්න. මං අහලා තියෙනවා වැටකිය මල් රාපල වලටත් පූජා කරනවා. ඉතින් ගොඩාක් හොඳයි කියලා ඒ මල් පූජා කරන එක. කැන්ඩිලාටත් ඉතින් කියලා දුන්නා වැටකිය මල් කොහොමද හැදෙන්නේ, මොන ගහේද හැදෙන්නේ, ගහ හැදෙන්නේ කොහෙද, එහෙම කියලා. මොකද මේක අර මලකට වෙනත් මලකට වඩා ටිකක් වෙනස්නේ. එතකොට ඒගොල්ලෝ ඒවා දැකලා නැහැ. ඉතින් කියලා දුන්නා. පොඩ්ඩක් සුවඳ බලන්නත් දුන්නා. ඉතින් අපි ආස මල් ජාති ඔක්කොම අරගෙන අපි තුම්බෝධිය වන්දනාමාන කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. තුන් බෝධිය කියලා මෙතන හඳුන්වන්නේ. මෙතන බෝධීන් වහන්සේලා 3 නමක් වැඩ සිටිනවා. මේක අර ස්වාමීන් වහන්සේලා වැඩ සිටින පන්සලක් නෙවෙයි. හැබැයි ඉතින් මෙතන බාරකාර මණ්ඩලයක් ඉන්නවා. ගොඩාක් ලොකු වැඩපිළිවෙලක් මෙතන දියත් කරනවා. අපි අර මෙතනට ගොඩක් වෙලාවට එන්න හේතුව පාර අයිනේ ඕනම වෙලාවක ආව හැකි. ඒ වගේමයි මේ මොන රෑ 10ට ආවත් මෙතන සෙනග ඉන්නවා. මේ ඉතින් අපිට යන්න එන්නත් පහසුයි, වාහන පාක් කරන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒ හැමදේම සලකලා බලලා මේ අපි මෙතනට තමයි ගොඩ වෙලාවට එන්නේ. ඒ වගේම කැන්ඩිලාව මෙතනට එක්කගෙන යන්න විශේෂ හේතුව තමයි කැන්ඩි එයාගේ චූටි බබා ලැබෙන්න ඉන්නකොට මම කැන්ඩි වෙනුවෙන් සහ ලැබෙන්න ඉන්න චූටි බබා වෙනුවෙන් බාරයක් වුණා. එතකොට ඒ පඳුර ගැට ගහන විදිහ, එතකොට පඳුර බාර වෙන විදිහ ඉතින් අපි වීඩියෝ කරලා ෆොටෝ ගහලා යාට යවුවා. ඉතින් එයාලා ඔය පඳුරු ගැන එහෙම බාරහාර වෙන එක ගැන එහෙම දන්නේ නැහනේ. ඉතින් අපිට තේරෙන විදිහට අපි කියලා දීලා මේ අපි ඉතින් ඒක යවුවා. අපේ මෙහෙම විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපි මෙන්න මේ විදිහට ප්‍රාර්ථනා කළා. මේ එහෙම කියලා අපි තේරුම් කරලා දුන්නා. ඉතින් කැන්ඩිලාව එතනට එක්කගෙන ගිහිල්ලා ඒ බාරය උනේ මෙන්න මෙතනයි කියලා අපි මතක් කරලා දුන්නානේ. බලන්නක ඉතින් නේද යාලත් හරි ලස්සනට අපි කියලා දුන්නාම ඒ විදිහට වඳිනවා, පුදනවා, නමස්කාර කරනවා. ඉතින් මල් අතින් අරන් ඉන්නකොට හරිම ලස්සනයි යාලා. කැන්ඩිලා ඉතින් අර එහෙම පහන් පත්තු කරන්න එහෙම දන්නෙත් නැහැ. ඉතින් මහත්තයා කියලා දුන්නා එයාලට පහන් පත්තු කරන විදිහ මුලින්ම මෙන්න මේ විදිහට අත් දෙකෙන් අලලා තෙල් මෙහෙම දානවා. ඊට පස්සේ පහන් තිර ටික මෙන්න මේ විදිහට තමයි දාන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි පත්තු කරන්න කියලා ඉතින් බලන්න බලාගෙන ඉන්නවා. මේ මොකද නැත්නම් මත එහෙම පිච්චෙනවනේ යාලට හුරු නෑ නේව. අගිස අත පිච්චී දානේ.
අපි ඉතින් කැන්ඩිලට කියලා දුන්න අපේ ආගමේ හැටියට මෙන්න මේ වගේ පුද පූජාවන් කරලා ඉතින් අපේ ජීවිතය ලස්සන වෙන්න, අපේ ජීවිතයේ අභියෝග අපිට ජය ගන්න පුළුවන් වෙන්න, අපිට තියෙන නරක දේවල්, අපේ ජීවිතේ නරක දේවල් වලට මුහුණ දෙන්න අපිට ශක්තිය ලැබෙන්න, අන්න ඒ වගේ දේවල් තමයි අපි ප්‍රාර්ථනා කරන්න කියලා. ඉතින් කැන්ඩිලාටත් අපි කිව්වා මේ ඔයාලට අවශ්‍ය දෙයක්, ඔයාලගේ ප්‍රාර්ථනාවන් මේ පූජාවල් කරලා ප්‍රාර්ථනා කරන්න කියලා. ඊට පස්සේ ඉතින් අපි හඳුන් කුරුත් පත්තු කළා. අපිට නම් ඉතින් මලක් පහනක් පූජා කරන එක, පහනක් පත්තු කරන එක, හඳුන් කුරක් පත්තු කරන එක ඉතින් ඒක කියන්න තරම් විශේෂත්වයක් නෙමෙයි උනත් කැන්ඩිලාට නම් මන් දන්නවා මේක හරිම විශේෂ අත්දැකීමක් කියලා. ඊට පස්සේ ඉතින් හඳුන් කුරු මෙහෙම පත්තු කරලා යාලා දන්නේ නැහැ කටෙන් පිපෙන්න හොඳ නැහැ කියලා. ඕන ඊට පස්සේ මේ කැන්ඩිගේ හස්බන්ඩ් කටින් පිමිනවා. ඊට පස්සේ මේ හස්බන්ඩ් කියලා දෙනවා කටින් පිමින්න එපා. මේ ඌලඟට ගස්සලා මේ නිවන්න කියලා හොඳ නෑ කියලා කටින් පිමින්න කෙලවීසි වෙනවනේ. මෙතන ඉතින් හරිම නිස්කලංකයි පාරායනේ වුණාට ඕන තරම් හිටත හැකි බෝමළුවේ වාඩි වෙලා වෙන්දට පැය ගාණක් හිටියට අද නම් අපි ඉක්මනට ගියා. මේ මොකද රෑ වෙන්න කලින් යන්න ඕනේ නිදාගෙන පහුවෙන්දට අපි දිග ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙයි දවල්ුයි අපි ගෙදර උයපුවානේ කෑවේ නිසා KFC එකට අපි පොඩ්ඩක් කැනිලාව එක්කන් ගියා. මේ KFC එකෙන් කාලා යාලට හුරුයි. ඉතින් නැත්තම් පවුනේ කියලා එකගෙන ගියා KFC එකට. හැබැයි චීනෙට වඩා ලංකාවේ KFC එකේ රස වෙනස් කියලා තමයි කැන්ඩි කිව්වේ. එයාලා ඉතින් ඒවත් වැඩිය කෑවේ නැහැ. අපි නම් කෑවා. කාලා ඉතින් අම්මලටත් කෑම අරගෙන ගෙදර ගියා. කැන්ඩිලත් එක්ක ඊළඟට ගෙවුණු දවස් ගැන ඊළඟ එපිසෝඩ් එකකින් මං විස්තර ගේන්නම්කෝ.